දකුණු පළාතේ බෙලියත්ත ගැටමාන්න කියන්නේ ගොඩක් සුන්දර ගම්පියසක්. මේ ගමේ ජීවත් වුණු චූලසිංහ මහත්මයාට සහ කල්යාණවති විජේනායක මහත්මියට දරුවන් 7 දෙනෙක් සිටියා. මේ දරුවන් 7 දෙනාගෙන් ලාබාලතම දරුවා තමයි අද අපේ කතාවේ කතානායකයා වෙන්නේ. චූලසිංහ මහත්මයාගේ ලාබාලතම පුතුණුවන්ට හරිම සුන්දර ළමා කාලයක් තිබුණා. මේ දරුවගේ පාසල වෙන්නේ බෙලියත්ත ගැටමාන්න විජය මහා විද්‍යාලය. පාසලේ ගොඩක් කැපී පෙනෙන චරිතයක් වුණ මේ සිසුවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීව විද්‍යාංශයෙන් අපොස උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙන්නේ විජය මහා විද්‍යාල ඉතිහාසයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි කරගත් පළමු සිසුවා විදිහට. ඉතින් මේ ශිෂ්‍යයා වෙන කවුරුත් නෙවෙයි, එතුමා තමයි රාජ්‍ය දැව සංස්ථාවේ 22 වන සාමාන්‍ය අධිකාරී ආචාර්ය නිමල් රුවන්පතිරණ මහත්මයා. පාසල් අධ්‍යාපනය සාර්ථකව නිම කරපු මෙතුමා ඊළඟට යන්නේ රුහුණු විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමේ ලාබාලතම ශිෂ්‍යයා මොහුණාට උද්භිද විද්‍යා සංගමේ සභාපති, කලා සංගමේ සංස්කාරක වගේ බාහිර දූර තනතුරු හිමි වුණේ මෙතුමන්ට. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු වලට සාර්ථකව මුහුණ දුන් මෙතුමා විභාග වලට සාර්ථකව මුහුණ දෙමින් තම ඉලක්ක ඒ ආකාරයෙන්ම සපුරාලමින් විද්‍යාවේදී උපාධිධාරයෙක් ලෙස රුහුණු විශ්වවිද්‍යාලයෙන් පිටව යනවා. 1990 දී රජයේ ආයතන වලට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් පවත්වනවා. විභාගයට පෙනී සිටීමේ අවස්ථාව උපාධිධාරීන් 1500කට හිමි වුණාට බඳව ගන්නේ 80 දෙනෙක් විතරයි. මේ 80 දෙනා අතර අපේ ආචාර්යතුමනුත් ඉන්නවා. මේ 80 දෙනාට මාස 9ක පුහුණුවක් ලබා දීලා රාජ්‍ය ආයතන වලට අනියුක්ත කිරීම සිදු වෙනවා. මෙහිදී රුවන්පතිරණ මහත්මයා තෝරගන්නේ රාජ්‍ය දැව සංස්ථාව. මේ වකවානුවේදීම නුවරඑළිය වන විද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කිරීමට මෙතුමන්ට ආරාධනයක් ලැබෙනවා. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් වෙත තම වන විද්‍යා හා දැව විද්‍යා දැනුම ලබා දීමේ අවස්ථාව මෙතුමන්ට ලැබෙනවා. අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු දරන නිලධාරීන් බොහෝමයක් මෙතුමන්ගේ ශිෂ්‍යයි. 2006 වර්ෂයේදී රාජ්‍ය දැව සංස්ථාව පුළුල් සමාජ මෙහෙවරකට දායකත්වය ලබා දීමේ අරමුණින් පර්යේෂණ සංවර්ධන හා පුහුණු අංශය ආරම්භ කිරීමත් සමග එහි කළමනාකරණ තනතුරු සඳහා තෝරගන්නේ ආචාර්ය රුවන්පතිරණ මහත්මයාව. ඒ වගේම සංස්ථා නිලධාරීන්ට තිරසර වන කළමනාකරණ දැනුම ලබා දීමේ අරමුණින් කල්දෙමුල්ල ස්ථාපනය කළ දැව තාක්ෂණ පුහුණු පාසල ආරම්භ වෙන්නේ මෙතුමන්ගේ පැමිණීමත් සමගින්. ජනතාව දැව ශාස්ත්‍රය පිළිබඳ උනන්දුවක් නොදැක් වූ වකවානුවක පර්යේෂණ සංවර්ධන හා පුහුණු අංශය හරහා තිරසර දැව භාවිතය, තිරසර වන කළමනාකරණය වැනි විෂයන් සමාජගත කිරීම වෙනුවෙන් මෙතුමන්ගේ කැපවීම දැව සංස්ථා ඉතිහාසය තුළ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වන විද්‍යාපති පශ්චාත් උපාධිය ලබාගත් මෙතුමා දැව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගන්නේ රුහුණු විශ්වවිද්‍යාලයෙන්. ෆින්ලන්තය, ජර්මනිය, එංගලන්තය යනාදී රටවල් 15කට අධික සංඛ්‍යාවක සංචාරය කරමින් විවිධ රටවල පවතින වන විද්‍යාත්මක හා දැව විද්‍යාත්මක දැනුම වැඩි දියුණු කර ගැනීමට මෙතුමන්ට අවකාශ ලැබුණා. පර්යේෂණ සංවර්ධන හා පුහුණු අංශය තුළ නියෝජ්‍ය කළමනාකාර, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී යන තනතුරු හොබවමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ආචාර්ය රුවන්පතිරණ මහත්මයා එම තනතුරු දැරූ කාල සීමාව තුළ පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කිරීම, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, රේගු නිලධාරීන් වැනි දැව කර්මාන්තය හා ගැටෙන විවිධ වෘත්තිකයින් සඳහා දේශන පැවැත්වීම දැව කර්මාන්තය ආශ්‍රිත වෘත්තිකයින් වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවරක්.
ඌවවෙල්ලස්ස රජරට හා කොළඹ යන විශ්වවිද්‍යාලවල බාහිර කතිකාචාර්යවරයෙක් ලෙස දේශන පැවැත්වීම මගින්ද තම දැව විද්‍යා දැනුම ව්‍යාප්ත කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කළා. පරිසරයේ උදෙසා කරන ලද සේවාව වෙනුවෙන් 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනසන්නිවේදකින්ගේ සංගමයෙන් සහ 2011 වර්ෂයේදී මාස් ලංකා සම්මානයෙන්ද මෙතුමන් පිදුම් ලැබුවා. පර්යේෂණ අංශයේ රාජකාරී කළ වකවානුව තුළ මෙතුමන් විසින් සම්පාදනය සඳහා දායක වූ පොත් අතර තිරසර වන කළමනාකරණය, ජෛව විවිධත්වය අපගේ ජීවය, අන්තරායට ලක් වූ කළුවර ශාකය යන ග්‍රන්ථ කැපී පෙනෙනවා. විදුසර අධ්‍යාපනික සංගරාව තුළ ශ්‍රී ලංකාවේ දැව විශේෂ පිළිබඳ මෙතුමන් පළ කළ ලිපි පෙළද දැව විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයින් අතර සුවිශේෂී කතා බහට ලක් වූවක්. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මෑතකදී එක් කළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය නිර්දේශයට අදාළව දැව විද්‍යා විෂය සඳහා සම්පත්දායකත්වය ලබා දීම මෙතුමන් විසින් සිදු වුණා. මෙතුමන්ගේ දැව ශාස්ත්‍රය පිළිබඳව දැක් වූ විශේෂඥතාවය නිසා රාජ්‍ය මෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකාවලින් සම්මුඛ සාකච්ඡා සඳහා නිරන්තරයෙන්ම ආරාධනා ලැබුණා. වන වගාවක් කළමනාකරණය කරන හැටිත් අපි කියලා දෙනවා. මොකද වන වගාවක් හරියට කළමනාකරණය කරොත් තමයි හොඳ ගුණාත්මක දැව නිෂ්පාදනය වෙන්නේ. If we can increase the longevity or durability of timber, then we can reduce harvest of the forest land. කොරෝනා වසංගත සමයේ දිවසේ හුදකලාව ගෙවුණු වකවානුව තුළ YouTube වැඩසටහන් මගින් තම දැනුම බෙදා දීමට මෙතුමන් කටයුතු කළා. දැව විද්‍යාව හා වන විද්‍යා ශාස්ත්‍රයේ විශේෂඥ දැනුමකින් යුත් ආචාර්ය නිමල් රුවන්පතින මහත්මයා 2018 වර්ෂයේ මැයි මාස 16 වන දින රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී වන සාමාන්‍ය අධිකාරී තනතුරට තේරීපත් වෙනවා. පුරා වසර 34ක අමිල වූ රාජ්‍ය දැව සංස්ථා මෙහෙවර නිම කරමින් 2025 වර්ෂයේ ඔක්තෝබර් 15 වන දින සේවයෙන් විශ්‍රාම යන සාමාන්‍ය අධිකාරී ආචාර්ය නිමල් රුවන්පතින මහත්මයාට නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන අප රාජ්‍ය දැව සංස්ථා සමස්ත සේවක ප්‍රජාව